ආය කට්ටිය නුගේ ගොට්ට එන ගමන් නිසා පොඩි කාරණාවක් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මේ නායකයෝ කියාගන්න එක එක සත පහකට විශ්වාස නැහැ. හොඳේ. ඒකයි මේ කියන්නේ. මේ අර තිරිකුණාමලේ කේසයත් ඒක හරියට පත්තුනේ නෑනේ. එතකොට මේ දැන් ඔය නුගේ ගොට්ට ඇවිල්ලා ඕකත් පත්තු කරගන්න බැරි වුණොත් එම ඔය එන කට්ටියටම ගහලා එනෙවුන්ගේ වාහන උම්මකුඩු කරලා සිවුර දාගත්තු දේශපාලන ටිකකුත් වෙනවනේ. ඒ කට්ටිය කාලට හරි ගහලා තට්ටයක් අර මේ පළලා කරලා ඒක ආණ්ඩුව පිට පටවලා ඔක ජෙප්පු පිට මාලිමාව පිට පටවලා නිකන් ඉන්න මිනිස්සුන්ගේ ඇඟපත එක දාලා ආයමත් නැති ප්‍රශ්නයක් නම් නිර්මාණය කරන්න එපා ඈ. මොකද බඩු ෂුවර් නෑ ඒකයි කියන්නේ හොඳේ. බඩු ෂුවර් නෑ. ඒ කියන්නේ රටවත් රටේ ජනතාවත් දරුවන් ගනාගතේවත් ගැන නෙවෙයිනේ හිතන්නේ. දේශපාලනය කරන්න ඕන මැති ඇමතිකම් දාන්න ඕන රජ වෙන්න ඕනේ. එච්චරනේ පරමාර්ථය. ඒක නිසා මේ කියන්නේ හොඳේ. ආයයි මේ රටේ හරීම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. බහුතරයක් ඉන්නවා රට රටවල් ගිහලා අවුරුදු ගණන් ලංකාවට ඇවිල්ලා නැහැ, දරුවෝ දැකලා නැහැ, ගෑණි දැකලා නැහැ, මිනිහ දැකලා නැහැ, නෑදෑයෝ දැකලා නැහැ. දුක් විඳින මිනිස්සු ගොඩාක් ඉන්නවා හොඳේ. ඔයාලගේ අරමුණ රජකම ලබා ගන්න, දේශපාලනය කරන්න, මැති ඇමතිකම් ගන්න පාර්ලිමේන්තු යන්න උනාට ගොඩක් මිනිස්සුන්ගේ බලාපොරොත්තුව තියෙන දරුවන්ට හොඳ අනාගතයක් හදලා දීලා සතුටින් ජීවත් වෙන්න. ඒක නිසා කුප්ප වැඩ නම් කරන්න එපා. පරිස්සමට ඇවිල්ලා පරිස්සමට යන්න එච්චරයි. ජයවා.